පළවෙනි අගරටි. නිස්සංගමන රජුගේ භාර්යාව කල්යාණව. ඔය භාර්යාව රජ වෙලා ඉන්නේ. දැන් වර්තමාන කාලවල ලංකාව පාලනය අපි අදාවේ එළමලවල පන්සල්. එළමලවල නේද? මට නම කියන්නත් බෑ. එළමලවල පන්සලට. පොඩි පන්සලක්. හැබැයි ඉතින් ලස්සනයි. කාන්තාව තමයි. කාන්තාව නෙමෙයි. කොසල් මහ රජුණන් බුදුහාමුදුරුවෝ ඔකට නිමිති. ඔය කාන්තාව පහත් කෙනෙක් කාමදාස්ව සලකන්න එපා. කාන්තාව උතුම්. හැබැයි උතුම් කාන්තාවක් වෙන්නම් මේ ගුණධර්ම අතර තියෙන්න ඕනේ. ඒ ගුණධර්ම අතර තියෙන කෙනාට කවදා හරි පුළුවන්කම් තියෙනවා. මොකද්ද? රටේ රාජ්‍ය නායකයා වෙලා රට පාලනය කරන්න පුළුවන්කම් තියෙනවා කියලා මතක් කරගන්න. ඉතින් කොසල් මහ රජුණෝ අර තමන්ගේ තියෙන කනගාටු සිත අයින් කරගත්තා. හොඳයි භාග්‍යවතුන් වහන්සේ මට ඔබ සතුටක් ඇති වුණා ඔබ වහන්සේගේ දේශනාව තුළින් මම වාසනාවන්තයි මගේ පිටවට දුවේ කම්මුණත් ඔබ වහන්සේ කිව්වනේ මේ කුණ ධර්ම දින කාන්තාවට පාලනය කරන්න පුළුවන් කියලා මම දුව අත්දරින්නේ නැහැ මම දුව පෝෂණය කරගෙන මගෙන් පස්සේ මේ රට පාලනය කරන්න අවශ්‍ය නම් ලබා ගන්න අවස්ථාව අතර දෙනවා කියලා. කුසල් මහත්මයා බොහෝම සන්තෝෂ වෙලා තමයි ආපු රාජමාලිගාවට යන්නේ. මේක තමයි ඔය ඇටි කියලා දෙන්න බලාපොරොත්තුනේ. මේක කෝසල සංකේ තියෙන ගාථා ධර්මයක් තමයි අද මම කියලා දුන්නේ. මම මුලින් කිව්වේ මොකද්ද? සුණාත ධම්මේ කිව්ව පන්තිකාණ්ඩේ කිව්ව නේද? ඉතින් බණ ඇහුවනේ දැන් නේද? අද ඇහුවේ බණ තමයි මොකද්ද? කෝසල සංකේ කෝසල මහ රජුලා දේශනා කරපු සූත්‍රයක්. ඉගෙන ගන්න දේ තමයි කාන්තාවක් පහත් කියලා මොනේ හේතුව නිසාවත් සලකන්න හොඳ නැහැ කියන්නේ. හැබැයි උතුම් කාන්තාවක් ශ්‍රේෂ්ඨ කාන්තාවක් වෙන්න නම් ඒ කාන්තාවක තියෙන ඕනේ ගති ලක්ෂණ කීයක් දැනගත්තද? 4ක් දැනගත්තා නේද? 4ක් දැනගත්තා නේද? ඉනිසා 4 මතකයි නේද? මොනවාද පළවෙනි එක? නුවණවක් තියෙන බුද්ධිමත් බව. මේදාවි නේද? බොමලුවෙන් තියන්නේ මෙයාට දෙන්න. දෙවෙනි එක? පහට. සිල්වත් බව තියෙන්න ඕනේ. තුන්වෙනි එක? ඒක මතකයි. මැද්දටයි මාමටයි දේවත්වයෙන් සලකන්න ඕනේ. මැද්දටයි මාමටයි දැන් මේ සමන් කල්පනා කරලා බලන්න ඈ මගේ නැන්දයි මාමා ඉන්න කාලේ මං එයාට දේවත්වයෙන් සලකුවාද කොත්තෙන් ඉඳලෙන් සලකුවාද කියලා. එහෙමත් කියනවද? ඈ දේවත්වයෙන් සලකන්න ඕනේ. අන්තිම කාරණාව තමයි මොකද්ද? පතිඋතා ධර්මයේ ආරක්ෂා කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියන්නේ. හොඳයි සාදු කියන්නලු බුදුගේ සද්ධා සම්පන්න උපාසක උපාසිකාවනි අද හැන්දෑවේ මම ඔයාලට විනාඩි 50ක් විතර බණ කිව්වා. ඒ බණ අවසන් වෙනාත් එක්කලාම අපේ යම්නා උපාසිකා මා පිළිවෙලකට තියන් ඉන්න හරිය ලස්සනට අතුපතු ගාලා පිළිකරක් වශයෙන් තාම අලංකාරමත් මුතුකුඩු පූජාවක් පූජා කරන්න යෙදුණා. ඉතින් මුතුකුඩු පූජා කරන මම උපාසිකාවෙන් උපදද පූජා කරන්න කියලා අපේ හාමුදුරුවෝ වහන්සේගේ උපන් දිනේට හාමුදුරුවෝ 69ක් වඩිනවානේ. ඉතින් වඩින හාමුදුරුවන්ට අරුපාරුපාක් කියනවා නම් ඒ අරුපාරු හාමුදුරුවෝ කරා ගන්න උදේ පූජා කරන්න සාදු කියන්නේ සාදු කියන්නේ දේශ
හරියට කියා ගියාම නණේක පැටලලා මණයක් කැල්ලා යනවා. එහෙම කැරිච්ච ප්‍රමාණ 10ක් අපේ මිනිස්සුන් එතනට එන්න තියෙන්නේ අතනට ගිහිල්ලා මම. ඒ කියන්නේ බෝධියට ගිහිල්ලා තමයි මෙතනට එන්න තියෙන්නේ. අර සුමහත්ය සරුංගලේ. නයි සරුංගලයක් එන්න. පුඩි කාලේ ඉඳන් අපේ ලුක්මහන්සේ පුරුදු කළේ අනුන්දර දේවල් ගැන හිතන් දැනේ. කො මොකද්ද? ලුක්මහන්සේලා ආවගත්ත මුදින් තමයි පූජා කළේ. සරුංගලේ ඔව්. පාත් කරනවා පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් අපි යමුනා පාත් කරගම්මා කල්පනා කරේ ආඳුරන් උපන්දින පින්කමට මම දායක වෙමින් මේ මුදියා පූජා ගන්න දෙන්නේ. මුතුපුර පූජා කියන්නේ ආනිසංසයක වචනයක් කියන්න තෝරේ අපේ ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. මොකද මුතුපුරයක් කියලාන්නේ අපි අවුවට වැස්සට පින්නට අපි මේ මුතුපුරයක් කියලාන්නේ ජීවිත ආරක්ෂාව. ඉතින් පූජා කරපෑයට ජීවිතේ මොනවාරි කරදරයක් විපතක් අන්තරක් වෙන කියනවා. හරි ලස්සන පන්සල. පොඩියට ගමු. ඒ කියන්නේ හරි පිළිවෙලකට ලස්සනට තියෙනවා. මේන්ටේන් කරනවා ක්වොලිටියටම. ලස්සනටම තියෙනවා. කියන්න දෙයක් නැහැ ඉතින්. හරිම ලස්සනයි. මේක තියෙන්නේ කළුවක් ගලින් ඇතුලේ වගපාරේ. කට්ටිය නෝනන් ඉතින් Google Map එකේ සර්ච් කරාම පෙන්නනවා එළමලවල පන්සල කියලා. ලස්සනයි ඉතින්. පොඩි පන්සල පොඩිත් නෑ ලොකුයි. හරිම ලස්සනයි. ගොඩක් නිදහස් ඉතින්. ඒක තමයි තියෙන වටිනාකම. පට්ටම නිදහස්. මම නම් හැමදාම ජීවත් වෙන්නේ අනුන්ගෙන්. ඒ කියන්නේ දායකයෝ එන්න මේ ඒ දායකයන් හැමදෙනා යමු බලන්න අපි තව ඉස්සරහට තව තියෙනවා. යන්න ඉස්සරහට. ටික දුරක් විතරයි යන්නේ. පාස්තාල යන්නේ ඔය ඉන්නේ උකට බලාපොරොත්තුවක් ඇතුළත. ඉතින් මේ බලාපොරොත්තු සම්පූර්ණ කරන්න මම යම් මහන්සියක් ගන්නවා වගේම විශේෂයෙන් අපේ ධර්ම දේශනා සඳහා භාවනා සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හිමිමෑණියෝ වැඩම කරනවා. ඒ හැම දිනාටම මේකින් ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මුතුකොඩේ පූජා කරන අපේ වග යමුනා උපාසිකා මාතාවට විශේෂයෙන් මේ පින්බලයේ ආශිර්වාදයක් වේවා. තමන්ගේ පවුලේ හැම දිනාටම මේ පින්බලය ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකම මේ පොළකෑල්ල සඳහන් කරලා අපේ ආමතුනේ මේ ඇයිද කිත් දෙන්න කියලා. මේ අනුව පරිලෝකපත්වාන්නේ ඉදුණු අවුරුදු 8 කාලයකට කලින් පරිලෝකපත් වුණු තමන්ගේ ආදරණීය අම්මා මේ එමණි නෝනා උපාසිකා මාතාවට කිත් දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒකම අවුරුදු 4කට අපේ එක්කෙනාට නම් ඉතින් හරි සතුටුයි. වැල්ලේ බිම තියනවා කියන්නේ ඉතින් එයාට ඊට වැඩිය දෙයක් නැහැ. අම්මා තාත්තා ඕනේ නැහැ ඉතින් ආයේ. ඒකලා තමන්ගේ ආදරණීය ස්වාමීන්වහන්සේගේ දෙමෝපියන්ට ඒකලා මේ පාළුවේ සහෝදරයන්ට කියලා ආශිර්වාද දීගේ හැමදෙනාටම පින් අනුමෝදන් කරන්න කියලා මතක් කරලා තියෙනවා. ඒකලා තමන්ගේ අම්මගේ තාත්තගේ සහෝදරයන්ට ඒ පෞල් පරම්පරාවල මියගිය හැමදෙනාටම ඒකලාම යමුනා වැලි සීන් එකක් තියෙන්නේ. ආශිර්වාදී දීගයට දීගෙන මොකද කරන්නේ වැලි අල්ලන්නේ අර බලාගෙන ඉන්නවා නම් මේ දීගේ හැමදෙනා විදිහට පින් අනුමෝදන් කරනවා. ඒ හැමදෙනාම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරා. අපෙත් මේකේ ඥාතින් ඉන්නවා. ඒ හැමදෙනාටම මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒකලම් පසුගිය 23 වෙනිදා අගෝස්තු 23. අද අගෝස්තු 27නේ. දවස් 4කට කලින් තමයි අපේ යමුනා උපාසිකා මාතාවට උපන් දිනයක් ඉදිරියට තියෙන්නේ. උපන් දිනේ දවසේදී
මොනවා ආයි කාර්යයක් කරන්න බැරි. ඉතින් බලාපොරොත්තු වුණා උපන්දිනයක් ඉස්සරහින් අසුද විශේෂයෙන්ම ආශිර්වාද ලබා ගන්න ඕනේ කියලා. ඒත් අපි යනවා පාත්‍රාමාත අපිට වෙනවා. අපි මේ කිසිම කේන්ද්‍ර කරගෙන ඒවා සමාදන් වෙන්නේ. අතවශ්‍ය පිළිම විහාරස්ථානයේ යොමුවන සාධාරණ විහාරකමේ ක්‍රියාකරන අදවලේ උපුම්පීඨයේ ආශිර්වාදයක් මේ ආශිර්වාදයක් වේවා අවුරුදු 100කට වැඩි කාලයක් නිරෝගී සම්පන්නිය ජීවය සම්පන්නිය ජීවත් වෙන්නට ආශිර්වාදයේ සුමාමින් යදීවා කියලා සාධිත ප්‍රාර්ථනා කරා. ඒකම තමගේ ආත්මය තුළ සත්‍යවා උපන්නිය වාක්මී ගුණමාති බුද්ධ තිබෙනවා. ඒ ධර්මවලට ආශිර්වාද ඥාන කරලා කියනවා. මේ වාක්‍යය මුලදී කිව්වේ ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරා. තමගේ ස්වාමියා සාමික මහත්මයා යම් ආකාරයෙන් ලෝකදාවෙන් පසුවෙනවා. ඉතිවාරි දුරවලට ආශිර්වාද මේ අටවිසි බුදු ෆිල්ම් වල මේ එක එක බෝධීන් වහන්සේලා ඒකත් මම හිතන්නේ මේ තියෙන අටවිසි බෝධීන් වහන්සේලා ඒවත් ඔක්කොම ටික තියෙනවා හැබැයි අතන්ට යනකල්ම තියෙනවා සිරාවට මේ මාත් මේ ඔහොම මම දන්නේ නැහැ ඉතින් දැකලා ඇති නෑ ඒත් කියන්න බෑ කුසතන පේනවා ඇති නේද කට්ටියට කුසතන කියන්නේ මෙන්න මේක මදු සාදු කියන්නේ මේ අටවිසි බෝධීන් වහන්සේලා මේක ගත්තත් බෝට් ගන්න ඕනේ මේ මෙතන තියෙන මේ ඇත්තම මේ බෝධීන් වහන්සේ කෙනෙක් හිටවලා තියෙන මේක ඇතුලේ. يعني මේ ඇත්තම බෝධීන් වහන්සේ කෙනෙක් තමයි මේ හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ ඉඳලා තියෙන්නේ. සුදු මහත්තයා පුළුවන් ද නගින්න? අපේ ඔවෙන් එක්ක බෑ. එයාට තනියෙන් එයාට දැන් අඩිය දෙක ඇවිදින්න අරගෙන එයා දැන් වැඩ වෙලා ඉන්නේ. එයා තරම් ඇවිදින්න පොරක් නැති ගහන්න ඉන්නේ. ඇත්තටම හරිය ලස්සනයි මේ පන්සල. පොඩියට තිබ්බට පොට්ට ලස්සනයි. මේ විශේෂ බෝධිනේ සුදු බෝධිනේ කොළ සුදු එහෙම යන්නේ පාපුතේ පිළින් තහනම් කරලා තියෙන්නේ
කො මේ සාවිලක්ෂණ සුබෝධිය සහන කරනවා. අතුලතින් දෙන්නේ. ඒක විශේෂයි. මේ තියෙන මේ තියෙන විශේෂ බෝධිය මේක මේ ඔව් ඒක තමයි මේක මේ කොළ සුදු පාටයි මේක සූම් කරලා පෙන්නන්නම් පේයිද දන්නේ පේනවද දන්නේ පේ කොළ සුදුයි සුදු නිකන් වෛරමත් තියෙන කොළ තියෙන පේනවා ඇතිනේ මේක තමයි විශේෂ බෝධිය තායිලන්තෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ මේක ඒකට ඇතුල් වෙන්න බෑ මං අර උඩ පඩිය ගාවට විතරයි නැග්ගේ එතනට නැගලා ආපහු එහෙම ආවා කොහෙද දුවන්නේ සුදු මහත්තයා ඈ පුතේ කොහෙද දුවන්නේ මණික කොහෙද ඒ හරි වැලි නේ කියලා. එහෙමද වලි ඉතින් පන්සල් නෙමේ කොහේ ආවත් වලි තමයි ඕවා තමයි බේරන්න බැරි අම්මලාගේ පුතාලාගේ සම්ඩු ටික චූටයි තාත්තා තමයි තාත්තා මෙතන මේ මොකද ඔය ඉස්සරහා මේක සෑහෙන දේවල් බලන්න තියෙනවා හැබැයි මේ කියන්නේ ඇත්තටම ලස්සනයි පන්සලක් වහම සරණ සම්පූර්ණවම තියෙනවා බුරු හොඳටම තියෙනවා මරුණාට පස්සේ බව් විකර දැක්කද පුතා? ඔව් ඊට චුට්ට චුට්ට දිරාපත් වෙලා යනවා. යා මෙහි මෙහාට යා මෙහි අනේ පුතේ අම්මෝ අර පැත්තට අපි යන් අර පැත්තට මෙහි කොඩ ගන්න ඉතින් බලන්න ඒ බෝට් එක ගන්න තියෙනවා
ඒ සාජ. හරි ලස්සනයි ඇත්තටම. කවුද? කවුද? අනේ ගෙදර යන්න හදන්නේ. හරි හරි ඒ පැත්තට. මේ ඔය මොකද මනික? පාවතර අරින්න. කූල් තමාර පේන්නේ නැද්ද පිටිපස්ස එහා පැත්තෙන් 12ක් නේ තියෙන්නේ පොඩිනේ. හරි ලස්සනයි ඇත්තටම. වතුර ගලාගෙන පොඩි 12ක් තියෙන්නේ. පට්ටම ලස්සනයි. ඒකෙන් ඉතින් තවත් කූල් ගතිය වැඩි වෙනවා. අනිත් එක මෙතන තියෙන ගස් කොළාන. ඒවත් එක්ක හරිම ලස්සනයි. 12ක් තියෙන්නේ. පොඩි වුණාට පන්සල හරිම ලස්සනයි. ඒ කියන්නේ භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් පොඩි. ඒ වුණාට පට්ටම ලස්සනයි. ඇවිල්ලා හිත ඇත්තටම පන්සලකට ආවා කියන එක හිත නිදහස් වෙනවා මාර විදියට නේ. මාළු ඉන්නවා කියලා කෑ ගහන්න තමයි දඟලන්න බෑ. හරිද? නිකන් බැලුවා නිකන් තුනා ගන්න නෑ කකුල විතරයි. කකුල ටිකක් තුනා ගන්න ඕනේ. සුද්ධවත් තියන අයිනේ. වියන්න බෑ. කකුල් දෙන්න. අනේ බොර කරන්න එපා කියයි. ඔය රින්ද. බොර කරන්න එපා මම මාළු ඉන්නවා සිද්ධනේ. නෙමෙයි. කොහොමද? අනේ බොර කරන්නේ නැහැ. කකුල එක තැනක තියන් ඉන්නවනේ. මේ මාව මේ පුතේ මාව මේ දැක්කද? මම හිතන්නේ මේ ඔහොම ඉන්න. ඔයා කකුල් දෙක දඟලන්න නැති ඉතින් මාළු කොටන ඔහොම දඟලවන්න නැති ඉන්නවනේ. බොර කරන්න බෑ. මරු ආණ්ඩි තියලා තියෙන දඟ කරන්න නැතුව ඉන්න. අපේ බෝ තමයි පයින් හදන්නේ. බිස්කට් කිව්වහම පේනවනේ වෙන වැඩ නැහැ. මට මටත් එකක් දෙන්න. කවන්න නෙමෙයි අතර ගන්නවා මේ. හරි. අදේ. කොහොමද එකක් දෙන්න. Hey. Hadi ini kan. Tiap apa? කොහමද? Hati emang kalau kayak ada putih ban. අනේ මේ බොත්තම දාන්නකෝ. බඩාරාලා හැම වගේ බණ්ඩිගේ දියලි අපේ පුතාගේ. ආය බීලා දෙන්න මල්ලට පොඩ්ඩක් දෙන්න. මම දෙන්න. නැත්තම් ජුස් කාලා තියෙයි. පුතා බීලා ඉවරද? බොන්නකො බීලා දෙන්න. නැත්තම් මයි බොන්න ආයි ගන්න වෙරි. පොන්චිට බොන්න ඉල්ලලා තියෙනවා. ඔව් පුංචි කඩ මල්ලිට බොන්න කියලා ඉල්ලගත්තා පුංචි බොන්න. දෙන්න ඉතින් මොකද්ද
ඔහො. අම්මා හින්ජයි දුන්නේ මහ පුතාට. මට එපා. මට බීම ඉතින් එවෙලෙන් බුලත් හරි ඈ. ඇති ඈ. ඔන්න. හරි හරි. බීමකදී. බීමකදී හැ. සුට්ටමල්දි කරන්නේ පුතේ. ඇති ඈ. ඇති ඈ. අපි ඉතින් මෙතන නම් බිස්කට් එකකුත් කාලා. දැන් ඉතින් එතනින් යනවා ටිකක් මදුරුව ටිකක් ඉන්නවා. නේද? අපි බිස්කට් කෑවට කවර එහෙම දැම්මේ නැහැ. ඔක්කොම අරගෙන ඔක්කොම කරගෙන තමයි යන්නේ. හරි ලස්සනයි. එතන පොඩි පන්සලක් හරිම ලස්සනයි. පට්ටම් දාලා. යා බීම. මෙතන මොනවා හරි හදනවා. තාම ඉවර නැහැ. ඒක මෙහෙම බලන්න. තාම ඉවර නැහැ හදනවා. එතන හදලා ඉවර කරලා නැහැ. ඒකත් හදුවම හරලා. හැබැයි ඒක හරියට ලස්සනට හදනවනේ. මේක පට්ට ලස්සනට. මාරම ක්වොලිටියට හදනවා ඒක. පට්ටම ලස්සනයි. හදලා ඉවරනම හරිය ලස්සනට තියෙයි. එළ මලවල පන්සල. මේක පන්සලේ බෝඩ් එකක් ගහලා තිබුණේ නැහැ නේද මදු? ඈ? පන්සලේ බෝඩ් එක පෙන්න. අපිට එහෙන්ද මෙතනින් යන්න තියෙන්නේ. කොහෙන්ද යන්න තියෙන්නේ මදු? මෙහෙන් මං හිතන්නේ. මෙහෙන්ද? අපි බිමට පයින් අම්මට කියලා. ඒවා තේරෙනවා මොනවත් නැහැ. ඒවා තේරෙනවා මොනවද යා නෑ ඉන්නේ මේ පැත්තෙන් යන්න තියෙනවා ඌ රතනක් තියෙන්නේ අන්න ලොකු අලියෙක් ඉන්නවා ලොකු ඇතෙක් ඉන්නවා සුදු මහත්තයා අන්න අලියෙක් ඉන්නවා ඇතෙක් ලොකු එක්කෙනෙක් යම් බලන්න දූලේ යම් බලන්න අපි බය වුණා ගල්ගටයක් අහුනන්නේ. ඒක ගලවන්න බෑ පුතේ හා. ආයෙ පූසෙක් කිටියෙක් ඉන්නවා පුතා කිටියෙක්. කිටි කෙනෙක් ඉන්නවා. අන්න සතුට. යන්න දෙන්න සුට. කිටි කෙනෙක් අන්න. ඉන්න මේ චුරු පුතා. මේ චුරු පුතා. ඔව්. ඔහම දෙන්න. එන්න මෙතන ඉන්නේ. හරිම ලස්සනයි. දැන් කිටියා ගෙදර යන්න හදන්නේ. මෙතනින් අර කකුල ගාගෙන ඉඳන් ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් මද? කකුල අල්ලගෙන ඉන්නවා. මෙයාට ඉතින් බිම තිබ්බට පස්සේ එතනින් එහාටද? ඔව්. තාත්තා මතක් වෙන්නේ බිමින් තියලා එහෙම හොඳ ආතල් එකේ ඉන්නකොට තමයි. ඔව්. නේ ඉතින් පන්සලේ ගමනක් ඉවරයි. මේ ටික තමයි බලන් දෙන්නේ. යා. මෙහෙ. කොහෙද දුවන්න හදන්නේ? ගානට හරි ගහන්න තියෙන ආසාව උන්. අනිත් දේවල් වලට නෑ. දැන් තියන්න බලන්න ඔහොම නිකන් අතරින් බලන්න මොකද ගන්න කියලා. දැන් දුවනවා ගානට හරි ගාවට.
ඇයි අර හිට ගලිය දේවල් ගිහිල්ලත් ගැහුවනේ යන්ට හරි. උස වැඩි. ඔන්න අර පොඩි සප්පයක් දෙන්න. තමයි කලින්. වැල්ලෙන් තිබ්බහම ඊට වැඩිය දෙයක් නැහැ. වැල්ලත් එක්ක පුදු අතලයක් තියෙන්නේ. මෙහෙන්. ඔවේ මෙහෙට. මේ. ඔවේ මේ වැලි. කොහෙද අනේ දුවන්නේ? අල්ලගෙන මදු පල්ලෙහා. අතන යාර සාදු බලන්න යාර සාදු වැන්දගෙන මේ. අයිය. කටපිහින කොල්ලන්. අල්ලන්න. එන්න මෙහෙ. මෙහෙන් අර සාදු අර බලන්න කර සාදු. අනේ අතර බලන්න. අතර පොඩක් ගන්න. අර අතර වතුර කිසි කරා. ඉස්සෙල්ලා තිබ්බේ නෑනේ. ඊට පස්සේ මේ ගන්න බැරි වෙයි මෙයා. වැහුවා. දැන් තමයි ඇරි ඒක. යා. මෙතන වතුර මල කලින් තිබ්බා. අපි යනකොට දාලා තිබුණේ නැහැ. මේ දැන් තමයි වතුර මල දැම්මේ. නම් මේ දැකපු හින්දා තමයි අපි ආවේ දානවා දැක්කේ හින්දා. මේ පැත්තට පොඩ්ඩක්. මේ ලස්සන මෙහෙමයි. අපේ කෙනාට වතුර දැක්කහම ඉන්න බෑ පයින්නව තමයි හදන්නේ. බෝගක වතුරට පුදුම මේව එකක් තියෙන්නේ අර. දැන් ඉතින් අරන් යන්න බෑ උතේ. යම් මදු. අනේ බෝ එක ගාවින් ගේන්න බෑ ඉතින්. එන්න. ඔයා යන්නත් එපා උතන්ට. ඊගොල්ලෝ දැක්ක ගමන් ගෙලින්ම. අර බෝ එක දාලා ඉන්න බෑලු. අපේ ගමන ඉතින් මෙතනින් ඉවරයි. සාදු කියන්නේ. ඔවේ. හරි සතුටුයි බිම තියෙනවා නම්. සාදු කියන්නේ පුතා. සාදු කියන්නේ. සාදු කියන්නේ. මාරු වැඩේ කරන්න. වතුර දැක්කත් එහෙමයි වැල්ලේ බිම තිබ්බාමයි එහෙමයි. ආයෙ ගන්න බෑ. දිගටම හරි ඉඳි. අපිත් දැන් පන්සල වටේම අපි ඇවිද්දා ඉතින්. දැන් ඉවරයි. ගමන මෙතනින් ඉවරයි. තව වෙන දවසක ඉතින් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ඉතින් ඔච්චරයි. මේ තියෙන පන්සලේ නම ශ්‍රී විනයවර්ධනාරාමය. ඉතින් එළමලවල. මෙහෙට කියන ගම තමයි එළමලවල. මේක තමයි පන්සල.
අදට ඉතින් අපේ ටුවර් එක ඉවරයි. ආයෙ වෙන දවසක වීඩියෝ එකකින් හම්බෙමු. අනේ අම්මෝ රස කන්න තාලි. අක්කෝ අම්මන් ඉල්ල ගන්න පුතා. රසයිද? රසයි? බඩේරුම් මාරෙක් වගේ. ඔවෙන්. ඔවෙන් නා. ඒකෙන්